මෙන්න මේ ප්‍රහාරාත්මක දකුණත් ප්‍රතිකරුවා සූදානම් මොහමඩ් අකීල්ට එරේ. හොඳ පන්දුවක් සාර්ථක මගහැරීගේ පන්දුවක් පිත්ත පරයමින් පන්දුව කඩු රකින ක්‍රීඩකයා වෙත ඇදී යද්දී වෙනසක් නැහැ ලකුණු පූර්ව අනියක් ප්‍රතිකරුවාට සාර්ථක මගහැරීගේ පන්දුවක් මොහමඩ් අකීල්. දැන් සූදානම් left arm round the wicket ආකාරී දිවිනවා පන්දුවක් යොමු කිරීම සඳහා තනුෂ්ක සම්පත් මේ ප්‍රවේගකාරී දකුණත් ප්‍රතිකරුවාට මෙවැනි දුර්වල පන්දු යොමු කිරීම නම් කිසිසේත්ම ඥානාන්විත වන්නේ නැහැ. පිත්තේ සම්පූර්ණ මුහුණත යොදා ගනිමින් අලංකාර ඕන් රයි පහරක් කෙල කරන ලැබුවා. වයිඩ් ලොං ඔන් දෙසින් ලකුණු 6ක් බවට පරිවර්තනය වද්දී අලගෙඩි හේන මහ විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායද කළ මේ අග්‍රගණ්‍ය දකුණත් ප්‍රතිකරුවා මේ ශ්‍රී ලාංකීය සෑල්ලු පන්දු වංශ කතාවේ නිලවත් රණශූරයෙකු බව ප්‍රදර්ශනය කරමින් සිටින්නේ මාපිර ක්‍රීඩාවලේ මෙතුනේ පිටම එල්ලවන දෙවන හයේ පහර රාජධානි පුරවරේ මීට සති කිහිපයකට ඉහත පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟමාලාව ලෝලුව ගස්සව ක්‍රිකට් තරඟමාලාවේ මෙවන් සටන්කාමී පිටිහරඹයක නිරතුණා අවසන් මහා තරඟය තුල අනුරාධපුර ඒබල්ස් කණ්ඩායමට එරෙහිව එවන් මතකාවර්ජනයක් නැවතත් එක්කාසු කරද්දී ධනුෂ්ක සම්පත් මතක තබාගත යුතු නාමය මා ප්‍රකටාලෝලේ මෙතුනේ මොහමඩ් අකීල් ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් ලෙස ක්‍රියාත්මක කළත් පිටම හයේ පහරවල් තුනක් කෙල්ල කරමින් ඔහුගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳ දැමුවා මේ ප්‍රවේගකාරී දකුණත් ප්‍රතිකරුවා. තාමත් මේ ලාංකීය සෑල්ලු පන්දු වංශ කතාව තුළ අංක 1 ප්‍රතිකරුවා බවට පුන අපදර්ශනය කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ ධනුෂ්ක සම්පත් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවන ආකාරයක් දක්නට ලැබෙනවා. ලකුණු 18යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැන් සෝදානම් තරගයේ දෙවන පන්දු වාරී ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවා තිබෙනවා. නව පන්දු වාරී සූදානම් පැතුම් තරංග සූදානම් තරගයේ දෙවන පන්දු වාරී ක්‍රියාත්මක කිරීම සඳහා අතීත පානදුර යුනයිටඩ් ආරම්භක ප්‍රතිකරුවා පානදුර සුපර් පැෂන් කණ්ඩායම නිත්‍ය නවාතැන් පොළ බවට පරිවර්තනය කරගත් අග්‍රගණ්‍ය වමත් ප්‍රතිකරුවා අශාන්ත ලෙපන් සූදානම් දැන් පන්දුවට මුහුණ දීම සඳහා පසුපාදයට පැමිණ ෆුල් කිරීමකට අයම් කරනවා අශාන්ත ලෙපන්. හරි ආකාරෝ පිටි දවටා ගැනීමට හැකියාවක් නැහැ. වලල්ලා විට නවෝද්‍ය විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායද කළ මේ සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයා වර්තමානයේ තුල අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළින් වැජඹෙන ක්‍රීඩකයෙක් අශාන්ත ලෙපන්. දැන් සූදානම් වමතින් පිත්තාසන ක්‍රීඩකයා change of face වේගය අඩාල කරා නමුත් මේ පිටිකරුවා අලංකාර සොක්සුයි පහරක් එල්ල කරමින් පානදුර සුපර් පැෂන් ආරම්භක පිටිකරුවන් දෙපළ වෙනස් බොලොඤ්ඤා කණ්ඩායමේ පන්දු රකින්නන් තරඟ නරඹන්නන් බවට පරිවර්තනය කර තිබෙනවා මා ප්‍රක්‍රීඩාලෝලයේ මෙතුනේ අනුරාධපුර තිසාවැව දේවානම්පිය තිස්සපුර ක්‍රීඩාංගණය දැන් එකම ප්‍රහාරාත්මක ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ පිටිකරුවන් දෙපළ පිටිය සිසාරා දැවැන්ත හයේ පහරවල් එල්ල කරමින් ක්‍රීඩා පිටිය වර්ණවත් කරන ආකාරය. ඔන් රයි පන්දු පහර. පන්දු ඇදී යනවා ඉවර. වයිඩ් ලොං ඔන් දිසට පන්දු රකින්නෙක් එතන. පහසුවෙන් මේක ලකුණක් මුළු ලකුණු සංඛ්‍යාවට. ඒකාසු වන්නේ මුළු ලකුණු සංඛ්‍යාවේ 25 වැන්න. ක්‍රියාත්මක වන්නේ තරගයේ දෙවන පන්දු වාරය. ධනුෂ්ක සම්පත් යම්කිසි සෞඛ්‍ය උපදෙසක් ලබා ගන්න ආකාරයක් දක්වා ලැබෙනවා. ඔහුගේ දකුණු අතේ වැලමිටේ යම්කිසි ආබාධයකට දැන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව සූදානම් දකුණු තින් පිත්තාසුර ක්‍රීඩකයා ධනුෂ්ක සම්පත්. පැතුම් තරංග සූදානම් ප්‍රහාරාත්මක දකුණත් ප්‍රතිකරුවා
හොඳ රිද්මේ හොඳින් පන්දුව දකින්න පිතිකරුවා වෙත දැන් පන්දුවක් යොමු කිරීමට සූදානම් පැතුම් තරංග වේගය වැඩි කරගනිමින් right arm over the wicket ආකාරයි පාරක් කෙල්ල කරන තනුෂ්ක සම්පත් ඇඟට පතට නොදැනෙනසේ අලංකාර ෆ්ලික් කිරීමක් ඩීප් මිඩ් විකට් සහ වයිඩ් ලොං ඔන් ක්‍රීඩකයා ඉහළ ආසේ පියාසර කරන ගුවන් යානයක් දෙස බලා සිටින්නාසේ නිසල්මනේ බලා සිටියා පමණයි මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ ඔවුන්ට දැන් සිදුව තිබෙන්නේ ක්‍රීඩා පිටියෙන් ඉවතට ඇදී යන පන්දු තරඟ නරඹන්නන් මෙතින් රැගෙන නැවත පන්දු යවන්නා වෙත ලබා දීම පමණයි. එතරම්ම අනුකම්පා විරහිත ප්‍රහාරයක් මේ ආරම්භක දකුණත් ප්‍රතිකරුවන් දෙපළ දකුණත් සහ වමත් ප්‍රතිකරුවන් සුසංයෝගය ක්‍රීඩා පිටිය දෙවනත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ නිර්වර්ජිත තරඟ නරඹන්නන් ඉතාමත් උද්‍යෝගයකින් නරඹන තරඟයක් බවට දැන් මේ සුපිරි තරඟයේ පරිවර්තනය වී තිබෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි කිසිවකු නොදැවි ක්‍රියාත්මක වන්නේ තරඟයේ තුන්වන පන්දුවාරය. නව පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ෆහද් අහමඩ් කැඳවා තිබෙනු. අශාන්ත ලෙපන් සූදානම් වමතින් පිත්තාසුන ක්‍රීඩකයා මේ නිල නොනත් අවසන් මහා තරඟය තුළ සමස්ත ලංකාවේ වසර ගණනාවක් සෑල්ලු පන්දු රජවරුන් ලෙස අභිෂේක ලැබූ මේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් සටන් කාමීන් බව ප්‍රදර්ශනය කරමින් සිටින්නේ මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ එවර ෆහද් අහමඩ්ගෙන් සාර්ථක වයිඩ් යෝක පන්දුවක් පිත්තේ පිටතාග්‍රේ දැවටන පන්දුව කඩුණු රකින ක්‍රීඩකයා සුරකිව රැකගනිද්දී ලකුණක් ලබා ගැනීමට නැ ඉඩකඩ ක්‍රියාත්මක වන්නේ තරගයේ තුන්වන පන්දුවාරය ලකුණු 31යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැයි පුල්ටස් පන්දුව බොහොම ස්තුතියි කියන්නාක් මෙන් අශාන්ත් ලෙපන් මෙවැනි දුර්වල පන්දු වලට ඔහුගේ දඩබ්බර පිත්ත මනමින් ශබ්ද නගනවා මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ මෙවන් ක්‍රිකට් තරඟ රාශියක අත්දැකීම් ඇති හොඳින් ටෙම්පරාදු පිතිකරුවන් දෙපළක් මේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකර මේ ක්‍රීඩා පිටිය දෙවනත් කරන ආකාරයක් දැන් දක්නට ලැබෙනවා. මේ හිමිදිරි උදෑසන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 37යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම එවර පායින්න දෙසින් දුර්වල පන්දුවක් අරදර පිට බර කරත්ත පැදයන අවස්ථාවක් මේ පන්දු යවන්නා ප්‍රහාරයකට ලක් වී සිටින විට අතිරේක ලකුණු බන්දේසියක දමා පූජා කිරීමක් දක්නට ලැබෙන්නේ. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම මේ තනතේරුව පන්දු යවන්නන්ගේ දඩබිමක් බවට මේ පිතිකරුවන් දැන් පිතිකරුවන්ගේ දඩබිමක් බවට පරිවර්තනය කර අවසන් මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ සෑම පන්දු යවන්නෙක්ම හොඳින් බැට දින අවස්ථාවක් තනුෂ්ක සම්පත් රමණීය ෆ්ලික් කිරීමක් තවත් ලකුණු 6ක් එක්කාසු වද්දී මේ පිතිකරුවන් දෙපළ මේ පැමිණ සිටින තරග නරඹන්නන්ට ආස්වාදයක් ගෙන දෙනවා මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 46යි නිබන්දුවක් හැටියට සටහන් වද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 46යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැයි වයිට් පන්දුවක් අතිරේක ලකුණු දෙකක් මුල් ලකුණු සංඛ්‍යාවට ඒ එක්කාසු වන්නේ 48 වන ලකුණ ශිරන්ත ධනුෂ්කද සිල්වා මහතා දැත් දෙපසට විහිදුවමින් ඒ සනිටුහන් කරද්දී පානදුර සුපර් පැෂන් ආරම්භක ප්‍රතිකරුවන් දෙපළ මේ ක්‍රීඩා පිටිය දෙවනත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා. 6 පහරවල් වරුසාවකින් මේ අනුරාධපුර දේවානම්පිය තිස්ස ක්‍රීඩා පිටිය වර්ණවත් කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රියේදී ඉහළ අහසේ ගිනිකෙලි අපදුටුවා. දැන් උදෑසන මේ ක්‍රීඩා පිටිය තුල ගිනිකෙලි සංදර්ශනයක් බඳු ප්‍රහාරයක් දියත් කරනවා මා ප්‍රක්‍රාලෝලේ මෙතුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 48යි කිසිවකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැයි සූදානම් ෆහද් අහමඩ් වමතින් මද වේග පන්දු යනවා ෆ්ලික් කිරීමක් කෙවර අශාන්ත ලෙපන් පන්දු ඇදියනවා වයිඩ් ලොං ඔන් සහ
කව කෝණ දෙසින් එක් ලකුණයි. ඒ 49 වන ලකුණු ක්‍රියාත්මක වන්නේ තරගයේ 3 වන පන්දු වාරේ. ලකුණු 49යි. කිසිවෙකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැන් සූදානම්. දකුණත් ප්‍රවේගකාරී ප්‍රතිකරුවා මුණ ලකුණු සංඛ්‍යාව ලකුණු 49යි. කිසිවෙකු නොදැවි පායින්න දෙසින් යොමු වන පන්දුවට පන්දුව ඇදියන ෆයින් ලෙග් සහ ඩීප් ෆයින් ලෙග් අතරින් නොබෙදුණු අර්ධ ශතක සම්බන්ධතාවයක් පන්දු 12ක් තුළ ලකුණු 53ක නොබිඳුණු සම්බන්ධතාවයක් මේ ආරම්භක ප්‍රතිකරුවන් දෙපළ අතර දැන් ගොඩනැගී තිබියදී සටන්කාමී දකුණත් වමත් ආරම්භක ප්‍රතිකරුවන් දෙපළ පානදුර සුපර් පැෂන් පන්දු යවන්නන්ට මානසික ඒකාග්‍රතාවය හොඳින් රදා පවත්වා ගැනීමට හැකි ලකුණු පුවරුවක් දැන් නිර්මාණය කර අවසන් මාප්‍රික ක්‍රීඩාලෝලයේ මිතුරුනේ පන්දු 12ක් තුළ ලකුණු 53ක් කිනිකෙලි සංදර්ශනයක් බඳු ප්‍රහාරයක් දියත් කරනවා මේ ක්‍රීඩා පිටිය තුළ. මෙතෙක් වේලා හිමිදිරි උදෑසන වනතෙක් අඩු ලකුණු සංඛ්‍යාවක් මේ තනතිරුව තුළ දක්නට ලැබුණා. ධනුෂ්ක සම්පත් සහ අශාන්ත ලෙපන්ගේ ප්‍රහාරයත් සමග දැන් මේ ක්‍රීඩා පිටියේ තනතිරුව පිටිකරුවන්ගේ පාරාදීසයක් බවට පරිවර්තනය වී තිබෙනවා. දැන් තරගයේ සිව්වන පන්දු වාරයේ තුල අප රැඳී සිටිනේ ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් තරගයේ සිව්වන පන්දු වාරය ආතිෆ් කැඳවා තිබේ. පොල්ටස් පන්දුව අශාන්ත ලෙපන් දුර්වල පන්දුව දුටු විගස අලංකාර ඔන් රොයි පන්දු පහරක් වයිඩ් ලොං ඔන් දෙසින් පන්දුව ගුවන් ගත වද්දී තරඟ නරඹන්නන් දැඩි ආයාසයක් ගන්නවා පන්දුව දෙස බලා සිටීමට මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ සෑම පන්දුවක්ම ක්‍රීඩා පිටියේ නිවතට ඇදී යද්දී දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 59යි. කිසිවෙකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම දැන් පියකරු ඔන් රොයි පන්දු පහර සිතුවමක් කැන්දාසේ මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ මේ ප්‍රතිකරුවන් පාලනය කිරීම දැන් විශාල ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරීවරයාවත් කැඳවුවොත් මේ ප්‍රතිකරුවන් පාලනය කිරීමට හැකියාවක් නැහැ. ඒතරම්ම මොවුන්ගේ ප්‍රහාරය දරුණු වී තිබෙනවා මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 65යි. කිසිවෙකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම මේ ක්‍රීඩා පිටිය දෙවනත් කරන ආකාරය දැන් දක්නට ලැබෙන්නේ. නිබන්දුවක් ඒ අතර වාරී අතිරේක ලකුණු ප්‍රදානයක් දක්නට ලැබෙනවා. දැන් මේ පන්දු යවන්නන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ පැටි අවසන් මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 66යි. කිසිවෙකු නොදැවි පානදුර සුපර් පැෂන් කණ්ඩායම තවත් නිත්‍යානුකූල පන්දු දෙකක් මේ පන්දු වාරයේ තුල ඉදිරිපත් තිබෙනවා. ලකුණු 66ක් මේ ප්‍රතිකරුවන් දෙපළ දැන් සොරාගෙන අවසන් වෙනස් බොලොඤ්ඤා පන්දු යවන්නන්ගෙන් පාරක් කැලකනවා. තවත් ලකුණු 6ක් එක්කාසු වද්දී ක්‍රීඩා පිටියෙන් නිවත පන්දු රකින්නන්ට දැන් විශාල වගකීමක් පැවරී තිබෙනවා. මේ ක්‍රීඩා පිටියෙන් ඉවතට ඇදී යන පන්දු ලබා දීමට දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 72යි. කිසිවෙකු නොදැවි නිදි වර්ජිතව තමන්ගේ ශරීර අවශ්‍යතා පවා නොතකමින් තරඟ නරඹූ මේ ප්‍රේක්ෂකයන්ට මේ ප්‍රතිකරුවන් දෙපළගෙන් කදිම ආස්වාදයක් ගෙන දෙන උඩ පන්දුවක් රැක ගන්නා විට සියල්ල සිදු වී හමාරයි මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ වෙන්නට වූ විශාලතම කරදරය දැන් මේ ප්‍රතිකරුවන් දෙපළ වෙනස් බොලොඤ්ඤා පන්දු යවන්නන්ට ලබා දී තිබියදී පන්දු ප්‍රේෂා බාරක් කෙලකනවා උඩ පන්දුවක් රැක ගන්නවා මාප්‍රික ක්‍රීඩාලෝලයේ මෙතුනේ බිඳ වැටෙනවා අපතම කඩුල්ල අශාන් නීල් කළු ආරච්චි සුරකිව පන්දුව රැක ගනිද්දී බිඳ වැටෙනවා අපතම කඩුල්ල වෙනස් බොලොඤ්ඤා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමට මත්ින් අඩුළු බිඳ වැටීම ආරම්භ වුණා. දැවී යන ක්‍රීඩකයා රෂිඩ් ගෝල්ඩන් ඩක් අවස්ථාවක් තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම ක්‍රීඩාකාරී සුවපහසු ආසනයේ වින්වනවා. මේ දකුණත් ප්‍රතිකරුවාට දැන් ලකුණු ලබා ගැනීමට මත්ින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 0යි.
එක් කඩුල්ලයි වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම. නවක ප්‍රතිකරුවා දිලීප් ෂෙහාන් අංක 3 ප්‍රතිකරුවා වශයෙන් දැන් තනතිරුවට අවතීර්ණ වන්නේ. චැටි යන සුරතල් නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා අතීත යටපත් DCC කණ්ඩායම නියෝජන ලැබූ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවා දැන් එක්කාස් වුණා තනතිරුව තුලට. මිලින ප්‍රේෂාන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් පන්දු යවන්න දැන් සූදානම්. දකුණත් ප්‍රතිකරුවා දිලීප් ෂෙහාන් ටෙරේවි සූදානම්. මිලින ප්‍රේෂාන් පොල්ටස් පන්දුව පෙත්තනම ලබාගෙන පාරක් එලකන පන්දුව ඇදී යන ඉවර ලොං ඔෆ් ක්‍රීඩකයාගේ ඉස්සරහින් ලකුණු 6යි. ඒකාස් වන්නේ මුළු ලකුණු සංඛ්‍යාවේ 6 වන ලකුණු 6යි. එක් කඩුල්ලයි වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම දැන්. බගේම තරඟ මාලාවේ ගුවනේ පියාසර කරමින් රැක ගන්නා උඩ පන්දුවක් වෙනුවෙන් පණ්ඩුලගම සංජීව ස්ටෝස් අධිපතිතුමන් රුපියල් 5000ක ත්‍යාගයක් ලබා දීමට සූදානම් බව දන්වා සිටියා. තරඟ මාලාවේ පියාසර කරමින් රැක ගන්නා උඩ පන්දුව වෙනුවෙන් රුපියල් 5000ක් ලබා දීමට පණ්ඩුලගම සංජීව ස්ටෝස් අධිපතිතුමන් කටයුතු කර තිබෙනවා. දැවී යාමක් පිත්තේ ඇතුළත අග්‍රේ දැවට පන්දුව කඩුල්ල සොයා එද්දී ආරම්භයේදීම වෙනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්ට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරනවා. මේ ප්‍රබල ආරම්භක පන්දු යවන්නා මිලින ප්‍රේෂාන් තරගයට කඩා වදිද්දී දැන් වෙනස් බොලොඤ්ඤා බලාපොරොත්තුවක් බිඳ වැටෙනවා. නවක ප්‍රතිකරුවා දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ මයුර ප්‍රබෝධ සූදානම්. ඔබේ සේන කැඳවා තිබෙනවා තරගයේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට. අතීත දිමියාව CC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සෙල්ලු පන්දු වංශ කතාව තුළ සුවිශේෂී දස්කම් දක්වෝ ක්‍රීඩකයා වර්තමානයේ තුළ ප්‍රවීණයන්ගේ තරඟ මාලාවන් පවා නියෝජනය කළ ලබන දක්ෂ තුන්ගිරියාව ක්‍රීඩකයා ඔබේ සේන කැඳවා තිබෙනවා තරගයේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි කඩලු 2යි දැන් ක්‍රියාත්මක වන්නේ තරගයේ දෙවන පන්දුව. පිට ඉන්නට ඇති නැති යන පන්දුව පිට උත්සවානි දැල්ල යාමට ඉඩ ලැබෙනවා. වයිට් පන්දුවක් හැටියට ප්‍රධාන මිනිසුරු ජීවන ප්‍රියදර්ශන මහතා සනිටුවන් කරද්දී එක් අතරේ ලකුණක් මුළු ලකුණු සංඛ්‍යාවට එක්කාස් වන්නේ මුළු ලකුණු සංඛ්‍යාවේ 8 වන ලකුණු 8යි කඩලු 2යි දැන්. පාරක් කෙල කරනවා එවර ඉදිරිපාදයේ ඔෆ් රයි පන්දු පාර long off ක්‍රීඩකයාගේ ඉස්සතේරින් ලකුණු 6ක් එක්කාස් වද්දී දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි කඩලු 2යි වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම. සූදානම්. දකුණු තින් පිටහස්සන ක්‍රීඩකයා දිලීප් ෂාන් ටෙරේව ඔබිසි හොඳ පන්දුවක් ඉවර. තාමත් හොඳ පන්දුවක් ඉවර. පිටිකරුවා ඔන්රයි පහරකට වෑයම් කරා. ෆලෝ ත්‍රූ අවස්ථාව තුලදීම පන්දු යව ක්‍රීඩකයා ඔබේ සේන පන්දු හැක ගනිද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. දැන් මේ නිරලලත් අවසන් මහා තරගයේ සටනකින් තොරවම
පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් තරගයට කඩා වදින ආකාරය දක්නට ලැබෙනවා. විශිෂ්ට පන්දු රැකීමක් ධනුෂ්ක සම්පත් කඩුල්ල බිඳ දමද්දී ස්ටම්ප් කිරීමකට ගොදුරු වෙනවා. බිඳ වැටෙනවා වෙනස් බොලොඤ්ඤා තුන්වන කඩුල්ල. මොන ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. කඩුළු 3යි දැන් මේ තරගය තුළ පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් තමන්ගේ ආධිපත්‍ය ඓතිහාසික රාජධානි පුරවරය තුළ විදහාපාන ආකාරයක් දක්නට ලැබෙනවා. මාප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මෙතුණි වසර ගණනාවක් පුරාවටම මේ සමස්ත ලංකාවේ අංක 1 ස්ථානයේ වැජඹෙන ජනක පීරිස් මහතාගේ කළමනාකාරීත්වය යුතු පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් තමන් තවමත් මේ ශ්‍රාංකීය සෑල්ලු පන්ද වංශ කතාවේ නිලලත් ශූරයින් බව මොනවට ප්‍රදර්ශනය කරමින් මොනවට ඔප්පු කරමින් සිටින අවස්ථාවක් මේ රාජධානි පුරවරය තුල මාප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මෙතුණි මුණු ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. කඩුළු 3යි. නව පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා අෂාන් නීල් කළුආරච්චි කැඳවා තිබෙනවා. දකුණතින් මද වේග පන්දු යවන ක්‍රීඩකයා. පහරක් කෙල්ල කරනවා. පන්දු ඇදිය නායවර ස්ක්වාලික්සා මිඩ් විකට් අතරින් පන්දු රකින්න අශාන්ත ලෙෆන් රඳවා සිටිනා මේ ස්ථානයේ පහසුවෙන් මේක ලකුණ. ඒ මුළු ලකුණු සංඛ්‍යාවේ 15 වෙනි ක්‍රියාත්මක වන්නේ තරගයේ 3 වන පන්දු වාරය. තවත් ලකුණු 57ක් අවශ්‍යයි මෙතෙන් පටන් මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම් ප්‍රබල පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමට එරෙහිව වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම. ආදාම සූදානම්. වමත් ප්‍රතිකරුවා පසුපාදේ සාර්ථක පුල් කිරීමක්. නමුත් මේ ප්‍රතිකරුවාගේ පිත්ත ක්‍රියාත්මක වන විට පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් මේ තරගයේ කරන්නට තිබෙන සියලුම හිරිහැර වෙනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්ට ලබා දී අවසන් මාප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මෙතුණි වයිට් පන්දුවක් කෙබර එක් අතිරේක ලකුණක්. ඒ මුළු ලකුණු සංඛ්‍යාවේ 22 වන ලකුණ. ලකුණු 22යි. අඩුළු 3යි දැන් වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම. පහදහම සූදානම්. අෂාන් නීල් කළුආරච්චි දෙරේ. අද පන්දුවක්. ගොඩලෙද්දී පතිතය ප්‍රතිකරුවා ඇද බැඳ තබාගත් පන්දුවක්. අඟල් 9 රේඛාව තුල ප්‍රතිකරුවා දෙලවක් අතර තනි වූ පන්දුවක් මාප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මෙතුණි 2014 2020 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තුල නුවන් කුලසේකර ලසිත් මාලිංග මෙවැනි පන්දු යොමු කරමින් ඉන්දියානු ප්‍රබල ප්‍රතිකරුවන් පීඩනයකට හසු කරගත් ආකාරයේ මේ වයිට් යෝක පන්දු යොමු කරමින් පීඩනයකට හසු කරගත් ආකාරයේ 100ට නැගිනවා. එවර සාර්ථක පුල් කිරීමක් අශ්වයා පැන ගියාට පසුව ස්ථාලයේ වසා පළක් නොමැති බවයි දැන් වෙනස් බොලොඤ්ඤා ප්‍රතිකරුවන්ට හැඟී යන්නේ. මොන ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි. කඩුළු 3යි. වෙනස් බොලොඤ්ඤා කණ්ඩායම තරගයේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා අශාන්ත ලෙෆන් කැඳවා තිබෙනවා. අධ්‍යක්ෂින් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයා අතීත පානදුර යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ නියෝජනය කරමින් මේ සෑල්ලු පන්දු වංශ කතාවට දායද කළ මේ ක්‍රීඩකයා වසර ගණනාවක් පුරාවටම පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ නැංගුරම බඳු ක්‍රීඩකයා ඉදිරිපාදේ ඔන් රයි පන්දු පහර අෂාන් නීල් කළුආරච්චි උඩු ගුවනට ව්‍යාසර කිරීමට වෑයම් කරා. නමුත් ඔහුගේ හිසට හිරින් පන්දුව 6 සීමාවෙන් නිවතට ඇදී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි. කඩුළු 3යි. වෙනස් බොලොඤ්ඤා කණ්ඩායමට පහරක් කෙල කරනවා. පිට මෙල්ලවන දෙවන 6 පහර. නමුත් පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් කිසිදු පැකිලීමකින් තොරව දැන් තරගය නිදහස් සුවයෙන් මේ නිරලවත් අවසන් මහා තරගය සටනකින් තොරවම ඔවුන්ගේ දෝතට තුරුළු කරගෙන අවසන් මාප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මෙතුණි පහරක් කෙල්ල කරනවා. පන්දු ඇදී යනවා ඉවර ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාලික් සහ ඩීප් ෆයින් ලෙග් අතරින් එක් ලකුණයි. ඒ 36 වන ලකුණ. තවත් ලකුණු 36ක් අවශ්‍යයි. හැබැයි මේ තරගය තුළ ඉතිරිව තිබෙන පන්දු ප්‍රමාණය පන්දු දෙකක් පමණයි. පන්දු දෙකක් තුළ ලකුණු 36ක අභියෝගය ප්‍රබල
පානදුර සුපර් පැෂන් කණ්ඩායමට එරෙහිව වෙනස් බොලොඥා කණ්ඩායම. හොඳ පන්දුවක්. තාමත් හොඳ පන්දුවක්. යෝග ලෙන්ති පතිතය පහත් දාමත් ක්‍රීඩා පිටින් නිවත් වද්දී තරගයේ ජයග්‍රහණය අනුරාධපුර රාජධානි පුරවරය තුර සමස්ත ලංකාවේ අංකයේ සැහැල්ලු පන්දු කණ්ඩායම තමන් බව